hello කොහොමද ඔයගොල්ලෝ හැමෝටම welcome back to my YouTube channel. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද මම ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. පොඩි vlog එකක් මම එළියට ගියපු දවසක්. මේක රෙකෝඩ් කළා නම් දැන් මම හිතන්නේ මාසයක් වගේ වෙනවා. හැබැයි මට තාම මේක අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් අද තමයි ඔන්න වෙලාවක් හම්බුනේ. ඉතින් කැම්පස් ඉවරලා එහෙම නැත්නම් අපි ඉස්කෝලේකට ගිහිල්ලා මට හිතුණා චුට්ටක් කලින් ඉවරුන නිසා මෙතන එහා පැත්තේ තියෙන පොඩි පාක් එකකට ගිහිල්ලා එන්න ඕනේ කියලා. ඉතින් එහෙම හිතාගෙන ඉස්කෝලෙන් එළියට බැහැලා ට්‍රේන් එකක් අරගෙන ට්‍රේන් එකේ වෙනදා ට්‍රේන් එකෙන් තමයි ඉතින් ඒකේ ගිහිල්ලා ඔන්න මම ඒවට පිටාවත් චුට්ටක් බලාගෙන ඉතින් යනවා ඒ පාක් එකට. මොකද ඒ වෙනකොට අපි ගොඩාක් මහන්සි වෙලා ඒ වැඩ කටයුතු ඉවර කරලා මොකද මම ඉස්කෝල එක ප්ලේස්මන්ට් එකක් ඉවර කරලා ඊට පස්සේ අපේ තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා 1 week වල ඒකත් ඉවර කරලා චුට්ටක් මහන්සි වෙලා ඉන්න කාලෙක තමයි මට මේ අවස්ථාව හම්බ වුණේ. ඉතින් ඒක සමහර වෙලාවට අපිට ඉන්න ටියුටර් මත ඩිපෙන්ඩ් වෙනවා කලින් යන්න පුළුවන් වෙනවද බැරි වෙනවද කියන එක. ඉතින් මට මේ සැරේ හම්බුන ටියුටර්ගෙන් ඔන්න ඉස්කෝලේදී කලින් යන අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒ දවස උපරිමයටම ප්‍රයෝජනයට ගන්න දවසක් තමයි ඔයගොල්ලන්ට මේ දකින්න හම්බෙන්නේ. ඉතින් ඔයාලට ආයෙත් පොඩ්ඩක් මතක් කරොත් මම ලන්ඩන් වල එහෙම නැත්නම් එංගලන්තයට ඇවිල්ලා මොනවද කරන්න කියලා මම මෙහෙ ටීචර් ට්‍රේනින් කරන්න පුරුදු වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් අවුරුදු 3ක් ඩුබායි වල ඉඳලා ඊට පස්සේ මට ඕන ක්වොලිෆිකේෂන්ස් ටික හදාගන්න එහෙම නැත්නම් බ්‍රිටිෂ් ස්කූල් එකකට යන්න ඒකට අවශ්‍ය ක්වොලිෆිකේෂන් එකක් තමයි QTS කියලා කියන්නේ. ඒක තේරුම තමයි qualified teacher status. ඉතින් ඒක හදාගන්න තමයි මම එංගලන්තයට ආවේ. එකට යන්න පුළුවන් පාරවල් කීපයක් තියෙනවා. හැබැයි ඒ පාරවල් වලින් මට පහසු විදියට තෝරගත්තේ ස්ටඩි රූට් එක. ඉතින් මම ඇප්ලයි කරා PGCE with QTS කියන එකට. ඒකට ඇප්ලයි කරන්න ඕනේ ගවර්න්මන්ට් වෙබ්සයිට් එක ඇතුළෙන්මයි. ඉතින් එහෙම ඇප්ලයි කරලා තමයි මම එංගලන්තයට ආවේ. මොකද අපිට මොන ක්වොලිෆිකේෂන් එක තිබුණත් QTS නැතුව qualified teacher කෙනෙක් විදිහට අපිට එංගලන්තේ වැඩ කරන්න බෑ. ඒ වගේම ලෝකෙ පුරා කොහෙ තියෙන බ්‍රිටිෂ් ස්කූල් එකක වුණත් ඔයාලට වැඩ කරන්න මේ QTS කියන එක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ ගැන ඉස්සරහට විස්තර ඕන නම් කමෙන්ට් එකක් දාන්න මට පුළුවන් විදිහට මම ඔයගලන්ට විස්තර අරගෙන එන්න. ඉතින් ඔන්න මම දැන් මගේ ස්ටේෂන් එකට ආවා. එතනින් බැහැලා එළියට ගිහිල්ලා මම දැන් පාක් එකට ඇවිදගෙන යන ගමන් එතන හරිම ලස්සන පාක් එකක්. මට ගොඩක් දවසක් තිස්සේ එකට යන්න ආසාවක් තිබුණා. ඉතින් හම්බුන වෙලාවේ ප්‍රේම ප්‍රයෝජනයට අරගෙන තමයි මෙහෙම අවුවගතයට තිබුණට ඇත්තටම සීතල දවස් මේ ගෙවෙන්නේ. දැන් මේ මාසෙකට පස්සේ වුණත් අද නම් හොඳටම අවුව තියෙන දවසක්. හැබැයි එළියට චුට්ටක් බහපුවාම හරිම සීතලයි. ඉතින් මම ආසයි මෙහි වෙදර් එකට හරිම සීතල ගතියට මම ගොඩක් ආසයි. මම මෙහෙට ආවෙත් ඒ දේවල් වලට ආසාවෙන් සහ බලාපොරොත්තුවෙන් ඒ ආසෝන විදිහට හැමදේම මම දැන් දකිනවා විඳිනවා. හැබැයි මම හිතන්නේ මම vlog එකක් දාන හැමදාම මේ වගේ අසනීපෙන් ඉන්නේ. මම අදත් අසනීපෙන් හෙම්බිරිස්සාවට අඩුවක් වෙන්නේ නැහැ. ගොඩක්ම ළමයි එක්ක ඉන්නවා. එතකොට ළමයිට ඉතින් හැම වෙලාවෙම හෙම්බිරිස්සාව හරි කැස්ස මොනවා හරි තියෙන නිසා මම හිතන්නේ මටත් ඔය වගේ ඒවා ඉක්මනට හැදෙනවා. කොහොමද මගේ ඉමුනිටි සිස්ටම් එක සෑහෙන ඩවුන් වෙලා තිබුණා. මොකද පහුගිය අවුරුදු කීපයක් තුළතම මම ගොඩාක් හෙල්දි දේවල් කෑවේ බීවේ නැහැ ඒවත් එක්ක. ඉතින් ඔන්න මම පාක් එකට ආවා. ඔයගලන්ට පේන ඇති හරිම ලස්සන පාක් එකක්. ඉතින්
ගොඩාක් ආසාවෙන් මං එදා දවසේ මේ පාක් එකට ගියේ. මට අර කොළ පාට දකින්න එකට ගොඩක් ආසයි. ඉතින් තනියම වුණත් මම ඒක අර බොහොම සතුටින් ආසාවෙන් මගේ ඇස් දෙකෙන් මම විඳගත්තා. ඉස්සරහින් පොඩි වෙලා කරපොකුණක් හරි මොකද එකකුත් තියෙනවා. ඉතින් ඔහොම තමයි. හරිම ලස්සනයි. ගොඩාක් හිත නිවෙන තැනක්. පොඩි සතුත් ඉන්නවා එතන. ඒගොල්ලෝ මිනිස්සුන්ට බය නැහැ. මම හිතන්නේ කැම දීලා පුරුදු වෙලා තියෙන යාලට එහෙම තමයි. ඉතින් සමහරවිට මට දන්නවා මට ගොඩක් අසනීපයි. හැබැයි මම අද හිතුවා මට මේ vlog එක හදලා දාන්න ඕනේ කියලා. ඉතින් මේ කොළ පාට දකින්නකොට තාම ගස් කොළන් වල නම් අර කොළ පාට නැහැ. මොකද වින්ටර් එකට කොළ හැලිලා ඒවා එහෙමයි තියෙන්නේ. මේ ඉන්නේ පුංචි සත්තු මම බලන්න කිව්වේ ඉන්නවා කියලා. ඒකත් හරිම අපූර්වයි ඒක දකින්නකොට. ඉතින් මේ වගේ වෙලාවක ගොඩාක් වැඩ තියෙන වෙලාවක මේ වගේ පුංචි තැනකට ගිහිල්ලා දවසක හවසක් ගත කරන්න පුළුවන් වෙනවා කියන එක ඇත්තටම වටිනවා. ඉතින් මම ඉන්න පැත්ත ගොඩක් අර නාගරික පැත්තක්. ඉස්සර කාලේ මිනිස්සුන්ට අර ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් තියෙන කාලේ වටේට ගෙවල් හදපු පැත්තක තමයි මම ඉන්නේ. ඉතින් ඒ වගේ තැනක මේ වගේ කොළපාට පොඩ්ඩක් තියෙනවා කියන එක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් ආසාවෙන් ගත කරපු දවසක් ඔයගොල්ලොත් එක්ක මෙහෙම ෂෙයා කරගන්න මම හිතුවා. ඉතින් මම මේ වෙලාවේදී මගේ ගෙදරට කතා කරලා ඒකලන්ත එකත් පොඩ්ඩක් අර නිවිසන සිල්ල කතා කරලා මෙහි වටපිටාව පොඩ්ඩක් පෙන්නලා එහෙම තමයි මේ ඉතින් මම දැන් යන්නේ ඉතින් ගොඩක් ආසාවෙන් ගොඩක් සතුටින් හිතේ මොන ප්‍රශ්න කරදර තිබුණත් කොච්චර මහන්සි වුණත් මොන අසනීප තිබුණත් සමහරවිට මේ අපිට පරිසරය දකිනකොට හැමදේම නිවිලා යනවා. ඉතින් ඒ වගේ ගත කරපු දවසක් තමයි මේ මම හරිම ආසාවෙන් හරිම ආදරෙන් ඒ ගෙවපු දවස. ඉතින් ඉස්සරහටත් මම මේ වගේ තැන්වලට යන්න ඒවා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට ටීචින් ගැන එහෙම නැත්නම් ඒ හා සම්බන්ධව වෙන රටවලට යන්න බලාපොරොත්තු ඉන්නවා නම් ඔයගොල්ලෝ ගුරුවරයෙක් විදියට ඒ වගේ රූට් එකක් ගැන දැනගන්න බලාපොරොත්තු ඉන්නවා නම් ඔයගොල්ලන් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට මම එහෙම අයට තව වැඩි විදිහට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට ලංකාවේ අපිට කරන්න බැරි දෙයක් නැහැ. මම දන්නවා ටිකක් මහන්සි වෙන්න ඕනේ. මමත් මේ දේවල් කරගන්න ගොඩාක් දේවල් කරා. ගොඩක් තැන්වල වැරදුනා. හැබැයි ඉස්සරහට ඔයාලට එහෙම වැරදෙන්නේ නැතුව දේවල් කරගන්න මගෙන් සහයෝගයක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම මට පුළුවන් විදිහට උදව් කරන්නම්. එහෙනම් ගිහින් එන්නම්. ස්තුතියි. බයි බයි.